කඩේ රුපියල් 5,000යි 6,000යි කියන හෑන්ඩ් පේන්ටින් සාරියක් රුපියල් 2,000ටත් අඩුවෙන් හදාගන්න පුළුවන් කියලා ඔයාලා දන්නවද? එහෙනම් එකතු වෙලා ඉන්නකෝ අද මාත් එක්ක. මං අද ඔයාලට කියලා දෙනවා හෑන්ඩ් පේන්ටින් සාරියක් කොහොමද ගෙදරදීම හදාගන්නේ කියලා. ඉස්සෙල්ලම ඔයාලා පේන්ට් කරන සාරි රෙද්ද තියාගන්න ඔය ඉස්සෙල්ලා ඔයාලා දැක්කා වගේ කාඩ්බෝඩ් කෑල්ලක් හරි රෙජිෆෝම් කෑල්ලක් හරි අරගන්න. නැත්තම් අපි ගාන තින්ත ටික අපි තියලා තියෙන මේසෙට ගෑවෙනවා. ඒ හින්දා මං අද පාවිච්චි කරන්නේ ලේස් කොටන් රෙද්ද. ඇත්තටම ලේස් කොටන් රෙද්ද ගොඩක් ගණන් අඩුයි. මම ගත්තේ යාර 290ට. ඊට අඩු වෙනත් ලේස් කොටන් මැටීරියල් එක තියෙනවා. හැබැයි ඒ රෙද්ද කොට වෙනවා. මේ රෙද්ද කොට වෙන්නේ නැහැ. ඊට පස්සේ මම නම් චිත්‍ර අඳින්න දන්නේ නැති හින්දා මම ස්ටෙන්සිල් එකක් පාවිච්චි කරනවා. මම මේ ස්ටෙන්සිල් එක ගත්තේ SB එකේ පේජ් එකකින්. ඔයාලට චිත්‍ර අඳින්න පුළුවන් නම් ඇත්තටම ස්ටෙන්සිල් එකක් ඕන වෙන්නේ නැහැ. කෙලින්ම සාරිය පේන්ට් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට ඕනි වෙනවා ෆැබ්‍රික් පේන්ට් එකක් මේකට. ෆැබ්‍රික් පේන්ට් එක මම නම් පාවිච්චි කරන්නේ ෆෙවික්‍රිල් කියන බ්‍රෑන්ඩ් එකෙන්. කැමල් කියන බ්‍රෑන්ඩ් එකත් ඇත්තටම හොඳයි. අනිත් බ්‍රෑන්ඩ් ගැන නම් මම ලොකුවටම දන්නේ නැහැ. සමහර පේන්ට් වර්ග තියෙනවා. අපි සෝදනකොට සාරියේ පේන්ට් එක ගැලවිලා යනවා. හැබැයි මෙන්න මේ මං කියපු ෆැබ්‍රික් පේන්ට් වර්ග දෙකෙන් එහෙම වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලට ඕනි වෙනවා පින්සලක්. පින්සලෙන් මේ වැඩේ කරන්නත් පුළුවන්. නැත්නම් ස්පොන්ජ් එකකින් කරන්නත් පුළුවන්. මම නම් මේකට පාවිච්චි කරන්නේ පින්සලක්. මට ස්පොන්ජ් එකෙන් කරද්දී හොඳට නීට් එකට එන්නේ නැහැ කියලා හිතෙනවා. ඒ හින්දා තමයි මම මේකට පින්සලක් පාවිච්චි කරන්නේ. හීනි දාර නීට් කරගන්න හීනි තුඩක් තියෙන පින්සලකුයි මැද්දේ වගේ ওই ලොකු හිඩස් තියෙන තැන්වල පේන්ට් කරගන්න ෆ්ලැට් පින්සලකුයි තමයි මම පාවිච්චි කරන්නේ. ඕනෙම බුක් ෂොප් එකකින් ඔයාලට පුළුවන් මේ පින්සල් අරගන්න. මේවා එච්චර ලොකු මුදලක් වෙන්නේ නැහැ. එකපාරක් ගත්තාම ඔයාලට දිගටම මේ පින්සල් පාවිච්චි කරන්න පුළුවන්. මගේ කලින් හෑන්ඩ් පේන්ටින් සාරි වීඩියෝ එකෙත් ගොඩාක් කට්ටිය අහලා තිබ්බ එකක් තමයි මේ පේන්ට් එකට මොනවා හරි මික්ස් කරනවද කියලා. සමහර කට්ටිය අහලා තිබ්බ කිමිකල් එකක් මික්ස් කරනවද කියලා. සමහර අය අහලා තිබ්බ වතුර මික්ස් කරනවද කියලා. හැබැයි මම නම් කිසිම දෙයක් මේකට මික්ස් කරන්නේ නැහැ. නිකම්ම තමයි අරගෙන මේක පාවිච්චි කරන්නේ. ඔයාලත් මේ වැඩේට ස්ටෙන්සිල් එකක් පාවිච්චි කරන්න ඉන්නවනම් හොඳට මතක තියාගන්න ඔයාලා මේ ස්ටෙන්සිල් එක ෆැබ්‍රික් එකට තියලා හොඳට තද වෙන්න පින් කරගන්න ඕනේ. නැත්තම් මේක එහා මෙහා ගියොත් එහෙම අපේ ඩිසයින් එක ඇද වෙලා එතකොට කැත වෙලා යනවා. ඔයාලට ඔය පේන විදිහට මේ වැඩේ ගොඩාක් පරිස්සමට තමයි කරගන්න ඕනේ. චුට්ටක් හරි එහා මෙහා වුණොත් එහෙම මේක ඩිසයින් එකෙන් පිට යනවා. එතකොට සාරි එකේ ලස්සන නැති වෙලා යනවා. මම නම් අද මේ ඩිසයින් එකට පාවිච්චි කරන්නේ සුදු පාට ෆැබ්‍රික් එක විතරයි. සුදු පාට ෆැබ්‍රික් එක විතරක් මං වගේ පාවිච්චි කරනවා නම් මේක කෝඩ් දෙකක් ගන්න ඕනේ. නැත්තම් ලස්සනට නීට් එකට පේන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයාලා පාට ෆැබ්‍රික් පාවිච්චි කරනවා නම් ඉස්සෙල්ලාම සුදු පාට ෆැබ්‍රික් පේන්ට් එකෙන් ගාලා ඉවර වෙලා ඒකට උඩින් ඔයාලා පාවිච්චි කරන කලර් එක පාවිච්චි කරනවා නම් තමයි ගොඩක් හොඳ. එතකොට තමයි හොඳ නිමාවකින්
ඔයාලට මේ පේන්ටිං එක කරගන්න පුළුවන් වෙන්නේ. ගෙදර නිදහසේ ඉන්න වෙලාවක ඔයාලත් මේ වගේ ෆැබ්‍රික් එකක් අරගෙන ඉවර වෙලා පේන්ට් කරලා බලන්නකෝ. ඇත්තටම ඕන කෙනෙක්ට මේ වැඩේ කරගන්න පුළුවන්. හැබැයි ඉවසීම තියෙන්න ඕනේ. ඒ වගේම තමයි පිළිවෙලකට කරගන්නත් ඕනේ. හැමතැනම ඇඟේ එහෙම පේන්ට් ගාගත්තොත් එහෙම මේක ෆැබ්‍රික් එකේ ගෑවෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම අපි කරන වැඩෙන් ප්‍රතිඵලයක් ගන්න වෙන්නේ නැහැ. ඔය විදියට මම හිමීට මේ ස්ටෙන්සිල් එක උඩින් මගේ ඩිසයින් එක කරගන්න ගමන් තමයි ඔය ඉන්නේ. ඇත්තටම මේක ගොඩාක් ඉවසීමෙන් කරන්න ඕනේ. ටිකක් වෙලා යන වැඩක්. කලබල වෙලා හිත අවුල් වෙලා වගේ ඉන්න වෙලාවක මේ වගේ වැඩ කරන්න යන්න එපා. එතකොට අපිට ලස්සනට නීට් එකට මේ වැඩේ කරගන්න බැරි වෙනවා. හිත නිදහසේ ඉන්න වෙලාවක සතුටින් මේ වැඩේ කරන්න ගන්න. මම ගත්ත ෆැබ්‍රික් එක යාර 5 මාරයි මම ගත්තේ. එතකොට 290 ගානේ තමයි මේ යාර 5 මාර ගත්තේ. මට රුපියල් 2000ක්වත් මේ වැඩේට ගියේ නෑ. මේ පින්සල් මල් ළඟ තිබ්බා. ඒවමයි මම පාවිච්චි කරේ. එතකොට මේ ෆැබ්‍රික් එක පේන්ට් එක රුපියල් 130ක් තමයි උනේ. එතකොට මට මේ සාරිය හදන්න මුළු වියදම රුපියල් 2000ක්වත් ගියේ නැහැ. ලොකු මුදලක් දීලා කඩෙන් මේ වගේ සාරි එකක් ගන්නවට වඩා ඔයාලගේම සාරි එකක් ඩිසයින් කරලා මේ විදිහට කරලා බලන්නකෝ. ඇත්තටම ඔයාලට දිගටම හෑන්ඩ් පේන්ට් කරලම තමන්ගේ සාරි එක අඳින්න හිතෙයි. කතාවෙන්ම ඔන්න මන් දැන් මේ වැඩේ ඉවර වෙන්නත් ළඟයි. මම මේ පේන්ට් එක කරගත්තේ ඔසරියකට. ඒ වගේම ඔසරිය හෙඩ් පීස් එකට විතරයි මම ඩිසයින් එක දාගත්තේ. උඩ පොටට එහෙම මම මේක දාගත්තේ නැහැ. ඔයාලට කැමති විදිහට ඩිසයින් එක කරගන්න පුළුවන්. ඔයාලට පොටට දාන්න අවශ්‍ය නම් පොටටත් ඩිසයින් එකක් දාන්න පුළුවන්.
අද මට ඒ වැඩේ ඕනේ වුණේ නැති හින්දා තමයි මම හෙඩ් පීස් එකට විතරයි මේ ඩිසයින් එක දැම්මේ. ඔන්න මම පේන්ට් එක කරලා ඉවරයි. ඇත්තටම මේක ස්පොන්ජ් එකක් පාවිච්චි කරනවා නම් ලොකු වෙලාවක් යන්නේ නැහැ. හැබැයි මට තියෙන අවුල ස්පොන්ජ් එක පාවිච්චි කරාම ලස්සනට නීට් එකට එන්නේ නැති එක විතරයි. ඔයාලට නීට් එකට කරගන්න පුළුවන් නම් ඔයාලට ස්පොන්ජ් එකක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න බලන්නකෝ දැන් මම මේක ටිකක් වේලෙන්න තිබ්බා. වේලෙන්න තියලා ඉවර වෙලා ස්ටෙන්සිල් එක රෙද්දෙන් ගලව ගන්න තමයි යන්නේ. සාරි එකේ සමහර තැන් ලස්සන නීට් වෙලා තිබ්බේ නැති ගතියක් මම දැක්කා. ඒ හින්දා මම කරේ හීනතුඩ පින්සලක් අරගෙන අහපව්වේ නීට් වෙන්න ඕනි තැන් වල විතරක් අහපව් පේන්ට් එක ගාලා ඒ ටික ගානට නීට් කරලා හදාගත්තා. ඔන්න දැන් නම් මම පේන්ට් එක කරලා ඉවරයි. දැන් ඉතින් සාරි එක ඇඳලා හැඩ බලන්න තමයි තියෙන්නේ. දැන් ඔයාලට පේන්නේ මම කරපු පේන්ට් එක සාරි එක ඇඳලා පස්සේ පේන විදිය. තව මට ඔයාලට කියන්න බැරි වුණා මම මේකේ ටසල් වගේ සෙට් කරගත්තා නූල් ඇදලා ඉවර වෙලා. ඔයාලට නූල් අදින විදිය බලා ගන්න ඕන නම් මගේ කලින් සාරි වීඩියෝ එක බලන්න. මේ තියෙන්නේ මම ওই විදිහටම පේන්ට් කරගත්ත තව සාරි එකක්. ඒකේ හෙඩ් පීස් එකට පොටට වගේ තැන්වලට මම ඩිසයින් එක දාගෙන තමයි තියෙන්නේ. ඔය තියෙන්නේ. ඉතින් මේ සාරි එක හදන්නත් මට රුපියල් 2000ක්වත් ගියේ නැහැ. සිංහල අලුත් අවුරුද්දත් ළඟ එන එකේ ඔයාලටත් පුළුවන් ලේස් කොටන් ෆැබ්‍රික් එකක් අරගෙන මම මෙන්න මේ කරපු විදිහටම ඔයාලටත් ලස්සන හෑන්ඩ් පේන්ටින් සාරි එකක් ඉතාමත් අඩු මුදලකට හදාගන්න. අදත් මාත් එක්ක එකතු වෙලා හිටපු මගේ යාළුවෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම ඔයාලා තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලාත් ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටිනවා.